හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි යන්න හදන්නේ ලංකාවේ තියෙන ලස්සනම ලොකේෂන් එකකට. මේ තමයි කූඩලුවය. ඩන්සිනන් වතුයායයි ෂීන් වතුයායයි මැදින් තමයි මේ ලස්සන දිය ඇල්ල ගලාගෙන එන්නේ. ඉතින් මේ තේ වතු දෙකේ මායම විදිහට තමයි කූඩලුවය හඳුන්වන්නේ. ඒ වගේම මේ දිය ඇල්ලට කූඩලුවය ඇල්ල, ෂීන් ඇල්ල, ඩන්සිනන් ඇල්ල වගේ තවත් නම් කිහිපයකින්ම හඳුන්වනවා. ග්‍රේට් වෙස්ටර්න් කඳුපන්තියෙන් තමයි මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ. මේ දිය ඇල්ලේ උස මීටර් 100ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ දිය ඇල්ල කොටස් දෙකකට තමයි ගලාගෙන යන්නේ. උඩ කොටස මීටර 30කුත් පහළ කොටස මීටර 70කුත් විදිහට තමයි මේ දිය ඇල්ලේ උස මීටර 100 හඳුන්වන්නේ. ඒ වගේම යාළුවනේ මේ දිය ඇල්ලේ උසම කොටස තමයි මේ පාලමෙන් පහළ තියෙන කොටස. ඒ කොටස අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩ්‍රෝන් ෂොට් එකකින්ම තමයි. නුවරඑළියේ ඉඳන් කූඩලුවට යන අතරමඟ තමයි මේ ලස්සන දිය ඇල්ල තියෙන්නේ. මේ දිය ඇල්ල මැද තියෙන සරස්වතී පිළිමය මේ දිය ඇල්ලට ගෙනත් දෙන්නේ මාරම ලස්සනක්. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.